අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත පළමු වන වාර විභාගයට අදාළව 11 වසර ඉතිහාසයේ පළමු පාඩම හා දෙවෙනි පාඩම වෙනුවෙන් පැවැත්වෙන පන්ති මෙම මාර්තු මාසයේ 26 27 යන දිනයන්හි පැවැත්වීමට නියමිතයි. එක් පාඩමක් පැය 3ක කාලයක් තුළ ඉතාම සරල ආකාරයෙන් හා පැහැදිලිව කියා දෙනවා. මේ සඳහා වීඩියෝ හා ඡායාරූපගෙන තියරි කොටස් ඉතා සරලව කියා දෙනවා ඒ පාඩම දරුවගේ මතකයේ හොඳින් ගබඩා වෙන ආකාරයට. මේ පැය 3 තුළ පාඩමට අදාළව සියලුම තියරි කොටස්, පසුගිය විභාග ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න සහ සියලුම රූප සටහන් ඉතා හොඳින් පැහැදිලි කරනවා. මේ එක් පාඩමක් සඳහා වැය වන්නේ රුපියල් 500ක මුදලක් පමණයි. පාඩම් දෙකම සඳහා රුපියල් 1000යි. එක් පාඩමට අදාළ මුද්‍රිත නෝට් එක ඔයාගේ නිවසටම මේ ගානට එවනවා. පළමු පාඩම වන කාර්මික විප්ලවයේ පාඩම මාර්තු 26 වන බදාදා උදෑසන 9 සිට 12 දක්වා පැවැත්වෙන අතර ඒ වෙලාවට පැමිණීමට නොහැකි අය සඳහා රාත්‍රී 7 සිට 10 දක්වා පැවැත්වෙනවා. දෙවෙනි පාඩම වන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවා ගැනීම පාඩම මාර්තු 27 වනදා බ්‍රහස්පතින්දා උදෑසන 4 සිට 12 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ වෙලාවට සහභාගී වෙන්න නොහැකි අයට එදිනම රාත්‍රී 7 සිට 10 දක්වා පැවැත්වෙන පන්තියට සහභාගී වෙන්න පුළුවන්. මේ පාඩම් දෙක ඇසුරෙන් විභාගයට එන ඕනෑම ප්‍රශ්නයකට උත්තර ලියන්න හුරු කරවනවා. ඉතින් මේ පන්ති දෙකටම සහභාගී වෙලා තමන්ගේ කාලය සහ මුදල් ඉතිරි කරගෙන 11 ශ්‍රේණියේ ඉතිහාසයට අදාළ පළවෙනි පාඩම් දෙක ඉවර කරගන්න. ඔයාලට සුබ දවසක්. ගුවන්යාන රයිට් සහෝදරයන් විදුලි පණිවිඩ ක්‍රමේ සැමුවෙල් මෝස් දුරකථනයේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් දුම්නැව හෙන්රි බෙල් මෝටර රථයේ ඩෙම්ලර් ගුවන්යානයේ රයිට් සහෝදරයෝ විදුලි පණිවිඩ ක්‍රමේ සැමුවෙල් මෝස් දුරකථනයේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් ගුවන් විදුලි ගුගි මාකෝනි රූපවාහිනියේ ක්‍රියාත්මක දැනුම ස්වාභාවික සම්පත් යටත් විජිත හා වෙළඳාමේ දියුණුව